ලෝකයා ඔබට ද්වේෂ කරත් නම් ඔබට පෙර මට ද්වේෂ කළ බව දැනගන්න. ඔබ ලෝකෙට අයිති නම් ලෝකයා සුවකි අයට මෙන් ඔබට ඇලුම් වනු ඇත. ඒත් ඔබ ලෝකෙට අයිති නොවන නිසාත් ලෝකයා කෙරෙන් මා ඔබ තෝරාගත් නිසාත් ලෝකයා ඔබට ද්වේෂ කරති. මගේ අම්මේ තාත්ති දුවේ පුතේ. ඇයි අපිට මේ තරම් මේ ලෝකයේ ප්‍රශ්න ගැටලු වෙන්නේ? ඇයි අපිට මෙච්චර යක්ෂ පරීක්ෂාවන් එන්නේ කියලා? අද දේවචනය කියවද්දී බොහොම පැහැදිලිව අපිට දැනෙනවා. ජේසුස් ස්වාමීන් වහන්සේ කියනවා ලෝකෙ ඔබට වෛර කරනවා නම්, ලෝකෙ ඔබ ප්‍රතික්ෂේප කරනවා නම් මතක තියාගන්න ඊටත් කලින් එවන්තම් ඔබ ප්‍රතික්ෂේප කරන්න කලින් මේ ලෝකයා එමෙතන මේ යක්ෂයා මාව ප්‍රතික්ෂේප කරා කියලා ජේසුස් ස්වාමීන් වහන්සේ මතක් කරනවා. ඒ විතරක් නෙමෙයි උන්වහන්සේ අපිට නැවත නැවතත් මතක් කරනවා. අපි මේ ලෝකෙට අයිති නැති බව. අපි මේ ලෝකෙ තුල ඉපදුන බව ඇත්ත. හැදෙන වැඩෙන බව ඇත්ත. හැබැයි අපි මේ ලෝකෙට අයිති නැහැ. මේ ලෝකය අපේ తాවකාලික නැවතුම් පොලක් විතරයි. අපි දිව්‍යන් වහන්සේ වෙතින් ආව වගේම తాවකාලිකව අපේ ජීවිතයේ මේ ලෝකයේ ගත කරලා අපි නැවත පෙරලා දිව්‍යන් වහන්සේ ළඟට යා යුතුයි. ඒ සිද්ධි තමයි මරණයත් එක්ක සිද්ධ වෙන්නේ. එහෙනම් අපි මේ ලෝකේ ජීවත් වෙන හැම මොහොතකම අපි නැවත පෙරලා දිව්‍යන් වහන්සේ ළඟට යා යුතු බව මතක් කරමින් සුදුසු පරිදි ජීවත් වෙනවා නම් අපිට මේ ලෝකේ යක්ෂයාගේ දුරු පරීක්ෂාවන් ගැහැට විඳින්නම වෙනවා. මොකද යක්ෂයට අයිති මේ ලෝකය යක්ෂයට ඕමනා වෙන්නේ ඔබ මාව මේ ලෝකයේ ක්‍රමයට හරිගස්සවන්න. මේ ලෝකේ ජීවත් වෙන විදිහට පාපිතුරු ජීවත් වෙමින් හැකි උපරිමයෙන්ම පෞකාර ජීවිතයක් ගත කිරීම තමයි යක්ෂයාගේ උමනාව. යක්ෂයා ඔබව මාව නම්මව ගන්නෙත් ඒ දෙයටම තමයි. හැබැයි උන්වහන්සේ මතක් කරනවා අපි මේ ලෝකේ ක්‍රමයට යැපෙන්න අවශ්‍ය නැහැ. මේ ලෝකේ යක්ෂයාගේ ක්‍රමයට අපි ජීවත් වෙන්න අවශ්‍යත් නැහැ. අපි ජීවත් වෙන්නට ඕන දෙවියන් වහන්සේගේ ක්‍රමයට. හැබැයි දෙවියන් වහන්සේ ක්‍රමයට ජීවත් වෙද්දී යක්ෂයා ඒ ක්‍රමයට විරුද්ධ නිසා ඔබට මට නිතරම පීඩා එල්ල කරනවා. නමුත් ධෛර්යමත් වෙමු. ජේසුස් ස්වාමීන් වහන්සේ ඔබ මාව ගලවනවා. උන්වහන්සේ ඔබ මාව ශක්තිමත් කරනවා.